අනිත් කාරණය තමයි තථාගතයන් වහන්සේට වතුර ටිකක් හරි පූජා කරගන්න, පැන් ටිකක් හරි පූජා කරගන්න හම්බෙන එකම ආත්ම භාවය මොකද්ද? මේ ආත්ම භාවය. මනුෂ්‍ය ආත්ම භාවය. මිනිස්සු සල්ලි හොයන්න පුදුම විදිහට තමන්ගේ සතුට නැති කරගන්නවා පින්න. මේ ශ්‍රාවක පින්නත් සියලු දෙනාටම බොහොම කරුණාවෙන් සිහිපත් කරන්නේ මේ සංරාමර ධර්ම සාකච්ඡා මේ වැඩසටහන තුලින්, සංරාමර සෙවන වැඩසටහන තුලින් ආධ්‍යාත්මික ජීවිතයේ හික්මීමක් ඇති කරගන්නවා සේම ජීවත් වෙලා ඉන්න කාලය තුල කොහොමද මිනිස්සු ජීවත් වෙන්න ඕන කියන එක ගැන හරි අපූර්වට සමාජගත කරන්න උත්සාහ කරන වැඩසටහන. ඒ නිසා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා මේ වැඩසටහන් සමහරක් වෙලාවට ජාතියේ මහා බණ මඩුව වගේ වෙලාවකට මිනිස්සුන්ගේ දැවෙන මිනිස්සුන්ගේ සිත් සතන් වලට નિરાයාසයෙන්ම සැනසීමක් ගෙනෙන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ තුලින් අපේ සත්පුරුෂ පින්වත් සියලු දෙනාටම ජීවත් වෙලා ඉන්න කාලය තුල කොහොමද තෘප්තියෙන් ගත කරන්නේ, කොහොමද සතුටින් ගෙවන්නේ, කොහොමද gedara dora ජීවත් වෙන්නේ, කොහොමද පීඩනය ආතතිය නැති කරගෙන ඉන්නේ, කොහොමද කායික මානසික සෞඛ්‍ය නඩත්තු කරගන්නේ, මේ කියන කරුණු කාරණාවලට අවශ්‍ය කරන උපදෙස් ටික, අවශ්‍ය කරන ධාර්මික දැහැමි මඟ පෙන්වීම මේ වැඩසටහන තුළින් ලබාගෙන මේ ලෝක වශයෙන් ජීවිතය සාර්ථක කර ගැනීමට ශක්තිය ලැබේවා කියලා මූලිකවම ප්‍රාර්ථනා කරනවා. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපි සඳහන් කරන්නට ඕන අද දවසේදී සනරාමර සෙවන මේ සාකච්ඡාව අප සිදු කරන්නේ තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ. ඉතින් අපේ ත්‍රිපිටකාචාර්ය අපේ නායක ස්වාමීන් වහන්සේ අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි අපේ ස්වාමීන් වහන්සේව. උන්වහන්සේගේ අවසරය අවවාද අනුශාසනාවෙන් යුතුව තමයි අද දවසේදී මේ පටිගත කිරීම අපට මේ සිදු කරන්න ඉඩකඩ ලැබුණේ. තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ තාමත්ම සුන්දර පරිසරයක සිට. එහෙනම් අප සූදානම් අද දවසේදී සනරාමර සෙවන ආරම්භ කරන්නට. ඔබට අප සිහිපත් කරනවා සනරාමර සෙවන YouTube නාලිකාව තුලින් අපේ වැඩසටහන නරඹන්නට සනරාමර සෙවන YouTube නාලිකාව subscribe කරන්න. ඔබ දන්න හඳුනන අයවත් එකතු කරන්න. මේ වැඩසටහන නරඹන්නට එයත් ධර්ම දානයක් බවට පත්වේවි. ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අද දවසේදී සිරස් FM සනරාමර සෙවන වැඩසටහනට අප ආරාධනා කරේ පූජ්‍යපාද කත්නෝරුවේ සිරි ධම්ම ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ මේ වෙනකොට අපේ රටේ බොහෝ දෙනෙක් දන්නා හඳුනන ප්‍රකට යතිවරණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පැවිදි ජීවිතය පිළිබඳව අපි සාකච්ඡා කරමු අද දවසේදී. මම හිතන්නේ මීට කලින් ඒ පිළිබඳව කතා බහ කරලා තියෙනවද අපේ හාමුදුරනේ? සමහරක් තැන්වල බොහොම පොඩිවට එහෙමයි. මුලින්ම අපි හිතුවා ඒ පිළිබඳව පොඩ්ඩක් විමසන්නට. අපේ හාමුදුරනේ මේ මම ඇත්තටම මුලින්මත් ඇහුවා ඔබ වහන්සේගේ මේ සමා වෙන්න වයස කීයදත් කියලා. ඒ වගේම පැවිදි ජීවිතයට එළඹුණේ කොයි කාලෙද කියලා. අපි කැමති මේ පිළිබඳව දැනගන්න. මොකද ඔබ වහන්සේව දන්නා හඳුනන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය ඉතාමත්ම කැමැත්තෙන් ඉන්න ඔබ වහන්සේ පිළිබඳව හඳුනා ගන්නට. ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන බොහෝ පිරිසක් ලංකාවේ වගේම ලෝකෙත් ඉන්නවා. මගේ ගමත් එක්කම කියලා මේක එහෙමයි පටන් ගන්න. ගම ගල්ගමුවේ. ගල්ගමුවේ ඉඳන් කිලෝමීටර් 30-40කට එහායින් තියෙනවා කත්නෝරුව කියලා. හරියට වල්ලලි හැම ඉන්න මේ පැත්තේ. කත්නෝරුවේ මම ඉපදුනේ 1998 ජනවාරි මාසේ 26 වෙනිදා. පැවිදි වුණේ 2007 මැයි 26 වෙනිදා. එහෙමයි. පැවිදි වෙනකොට මට වයස අවුරුදු 9යි. ඉස්කෝලේ ගියේ කුඩා කත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට. ගෙදර ගාවින් ඉඳන් බොහොම පොඩි දුරක් ගමේ ඉස්කෝලේ. ගමේ ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනය ලැබලා ඔය නිකවරටියේ තියෙනවා පිරිවනක් සමදරාපිටිය ශ්‍රීපාලිත විද්‍යායතනය කියලා. එහෙමයි. බොහොම කීර්තිමත් ආයතනයක්. දහස් ගාණක් පොඩි හාමුදුරුවෝ ශිෂ්‍යෝ ඉගෙන ගත්ත තැන. ශිෂ්‍යයා විදිහට මම එතෙන්ට 2007 මැයි 26 පැවිදි වෙලා ඇවිල්ලා
මූලික අධ්‍යාපන කටයුතු හදාරලා උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම ගියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. එහෙමයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හදාරලා කැලණි විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හැදෑරුවා. මම දිල්ලි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ওই කටයුතු කරගත්තාම ජීවිතේ පොඩි හැරවුමක් තියෙනවා. මම අර 2007 ශිෂ්‍යයෙක් විදිහට ඇතුළත් වෙච්ච පිරිවෙනේ විද්‍යායතනේ පරිවෙනාධිපති විදිහට මගේ පළවෙනි පත්වීම මම බාර ගන්නවා 2023 සැප්තැම්බර් 27 වෙනිදා. එහෙමයි. ගුරුවරයෙක් විදිහට නෙමෙයි මගේ පළවෙනි පත්වීම වෙන්නේ ප්‍රධානිය ආයතන ප්‍රධානියා විදිහට. එතකොට ගණේවව පුරාණ රජමහා විහාරයේ කියලා නිකවරටිය නගරේ ඉඳන් කිලෝමීටර් 13ක් විතර ඇතුලෙන් ඔය දදුරුවේ අයි නිරිදී බැඳියල කියලා අහලත් ඇති. එහෙමයි. අයිනෙම තියෙනවා බොහොම රජ කාලේ ඉඳන් පැවතගෙන එන අවුරුදු 10 ගාණක් පැරණි ඓතිහාසික සිද්ධාස්ථානයක්. පිරිවෙනේ පැවිදි වෙලා එතෙන්ට තමයි ගියේ. එතකොට වත්මන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අනුනායක ගලපිටිය ආගම විමල ධම්ම මාහිම්පාණන් වහන්සේ පැවිදි කරා. ගලපිටිය ආගම වජිරවංශ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් ජීවිතේ හරිගස්සලා දුන්නා. හාතිගම්මන උත්තරානන්ද හාමුදුරුවෝ එහෙම. එතන තමයි අවුරුදු දැන් 18ක් විතර ජීවිතේ සියලු කටයුතු හැඩගස්වගෙන පෙළගස්වගෙන කරන්නේ. එහෙමයි. දැන් මේ ධර්මදේශනා කටයුතු සඳහා එළඹෙන්න මූලිකම කාරණය තමයි පවුලේ ඉන්නේ මමයි අපේ අයියයි විතරයි. ඔය කට්ටියම දන්නවා අපේ අයියා පහුගිය දවස්වල අන්තරා වුණා. මේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ නාලිකාවක මම ඉස්සරළම ධර්මදේශනාවක් පැවැත්වුවේ ජාතික රූපවාහිනියේනේ. එහෙමයි. අපේ අයියා තමයි මාව එක් කරගෙන යන්නේ. අයියාගේ අඳුරුම්කමට සම්බන්ධකමට. දැන් එතකොට මේ ලෝකයක් බනහන්නේ කාට පින් සිද්ධ වෙන්නද? අයියට පින් සිද්ධ වෙන්න. අයියා තමයි ඒ ලෝකයට දහම් පණිවිඩය බෙදන්න අවශ්‍ය මාවත හරික් ගස්සලා දුන්නේ. ඒවා අහම්බෙන්. එක ධර්මදේශනාවක් පැවැත්වුවාට පස්සේ අයියාගේ ඌමනාවට ඔය අසංක කියලා බොහොම අඳුරන හිතවත් සත්පුරුෂයෙක්. ඒ අපේ මහත්මයා. ඒ ධර්මදේශනාවෙන් තමයි මුළු ලෝකයක් ධර්ම ශ්‍රවණයට මගෙන් ඉඩකඩ හදාගත්තේ. එහෙමයි. කොච්චරද කියනවනම් ඒ ආරම්භයේ තරම ලෝකෙ විවිධ රටවලින් දේශනාවලට ආරාධනා කරනවා. 2027 මාර්තු වෙනකම් පන්සලට මිනිස්සු ඇවිල්ලා බණ බාරන් තියෙනවා. එහෙමයි. මේ මම බාර අරගෙන නෙමෙයි, පන්සලේ පොතක් තියෙනවා, නැති වෙලාවට ඇවිල්ලා ලියලා ගිහින් තිනවා. දැන් 2026 අවුරුද්ද සම්පූර්ණයෙන්ම පිරීලා 2027 වෙනකම්. එතකොට එක මාසයකට එක රටකට වැඩියත් අවුරුද්දක ඉඩ කඩ මදි වෙනවා. මේකේ මේ කාරණා සියල්ලම ඉස්මතු කරන්නේ සනරාමර සෙවන හොඳට ගැලපෙනවා මේකට. ඇයි මෙච්චර මිනිස්සු බනහන්නේ? ඇයි මෙච්චර මිනිස්සු මේක තරුණ උදවිය විශේෂයෙන් පුදුම විදිහට මේක හොයාගෙන යනවනේ. එහෙමයි. පහුගිය දවස්වල කුරුවිට පෙත්තාවිල ධර්මදේශනාවකට වැඩිය මම දැකලා තියෙන්නේ මියුසිකල් ෂෝ වල විතරයි තරුණයෝ හිටගෙන ඉන්නවා පැය ගණන්. එහෙමයි. පැය දෙකක් විතර පොද වැස්සේ මේ තරුණ මහත්තුරු, ඒ තරුණ ළමයි දඩබ්බර වයසනේ හිටගෙන ඉන්නවා 10 ගාණක් පාරේ. මොකටද? බනහන්න. එතකොට දැන් තරුණයන්ගේ වැරද්දක් තියනවද? නැහැ. එතකොට මොකටද මිනිස්සු මෙච්චර පොරකකා දින ඉල්ලන්නේ? මිනිස්සුන්ට බනහන්න. මිනිස්සු අවුරුදු ගණන් බලාගෙන ඉන්නේ මම එනකම් බණක් අහන්න. එතකොට පින්නතුනේ අපිට
හැඟෙනවා. තේරුම් යනවා මිනිස්සුන්ට බනහන්න ඕනේ. ඒකෙන් පැහැදිලි වෙන කාරණය තමයි මිනිස්සු පිච්චෙනවා. එහෙමයි. මිනිස්සු ගැටලුවල ඉන්නේ. මිනිස්සු හරි ආතතියෙන් මිනිස්සු හරි පීඩණයෙන් ඉන්නේ. ඒ ආතතිය සහ පීඩනය මත මිනිස්සුන්ගේ භාවයන් ක්‍රියාත්මක වීමත් එක්ක හොඳ නරක තීරණය වෙනවා මිසක් කල් මිනිස්සුන්ගේ වැරද්දක් නැහැ. එහෙමයි. අපේ හාමුදුරුවෝ පුංචි බාධා කිරීමක් කරන්න ඕනේ. දැන් ගොඩක් අය කියන ඔබ වහන්සේගේ මේ දේශනා විලාශය හරි වෙනස්. කතා බහ කරන දේවල් පිළිබඳව ටිකක් වෙනස් විදිහක උච්චාරණයක් ඔබ වහන්සේට තියෙන්නේ. වෙනස් විදිහ දැක්මක් ඔබ වහන්සේට තියෙන්නේ කියලා. කොහොමද මේ වාක් කෞශල්‍ය හදාගත්තේ? මේ විලාශය කොහොමද හදාගත්තේ? ඒක ස්වභාවයෙන්ම ඔබ වහන්සේට පිළිලා තියෙන දෙයක්ද? අර ෆොටෝ එකක් වුණත් ලස්සන අර රැන්ඩම් කියනව නේද? අනුත්සාහකව කෙරෙන දේවල් අර ජීවිත පරිඥානයත් එක්ක ගලපනකොට ඒක හරි ආකර්ශනීයයි. පොඩි කාරණයක් කියන්න බැරි වුණා. මේක අරුමයක් නෙමෙයි මගේ වාග් විලාසය. එකේ පන්තියේ ඉඳන් 13 පන්තියට යනකම් මම තමයි පිරිවෙන් කතික තරඟවල පළවෙනියා. එහෙමයි. එතකොට ඒ මුකරිකම සහ කතිකත්වය නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේ නමකට තියෙන්න ඕනේ. විශේෂයෙන්ම දේශකයාණන් වහන්සේ නමක් විදිහට මේක ප්‍රාතිහාර්යයක් නේ. දේශනා ප්‍රාතිහාර්ය. මිනිස්සුන්ගේ සිත් ඇද බැඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි ඔය විඥාවක් පෙන්නලා. එහෙමයි. තව එකක් තමයි ඔය තමන්ගේ තියෙන බාහිර හැකියාවක් පෙන්නලා ඒ සේරම යට කරගෙන යනවා පින්නතුනි දේශනා ප්‍රාතිහාර්යයට. තථාගතයන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය නොතිබෙන්න 62ක් මිත්‍යා මතවලින් ගහන වෙච්ච ඉන්දියාව මුළු ලෝකෙම මේක වැළඳගත්තේයි. මූලිකව කියන කරුණු මිනිස්සුන්ට බොහොම සරලව තේරුම් යන්ට තථාගතයන් වහන්සේගේ තිබ්බ දේශනා විලාස ක්‍රම අතරින් උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා හැටියට භික්ෂුන් වහන්සේලා වන අපිට හදාගන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් අනුත්සාහක වෙනවා නම් ඒක හරි අපූර්වයි. අල්ප මාත්‍රයක් හෝ වේවා අප්‍රමාණ කරුණාවකින් මේ කාරණා කියනවන එහෙමයි. අයකට අර කියන්නේ අවංකකම කියන එක තියෙන්න ඕනේ. ඕක හදාගත්තේ කොහොමද? මිනිස්සු ගොඩක් අහනානේ නේ හාමුදුරු බණ කියන්න සල්ලි ගන්නවා කියලානේ. එහෙමයි. මම කවදාවත් ධර්මදේශනාවකට මිලක් නියම කරලා නැහැ. එතකොට කියයි ඒක නොගත්තට වාහනේ හයර් එක ගන්නවන්නේ කියලා. නෑ මිනිස්සු එහෙමයි. එහෙමයි. අපි තමයි කියන්නේ දුර බලලා අපේ රියදුරු මහත්තයා කියන්නේ ඒකට ගැළපෙන ප්‍රමාණයක් දෙන්න කියලා. ඒකට උචිත මුදලක් නියම කරන්න. එතකොට මේ මිනිස්සු දැනගන්න ඕන කාරණා මේ ලාභ පුද්ගලික ලාභ ප්‍රයෝජන මත ධර්මදේශනා නොකිරීම ඒකාතක ආශ්චර්යයක්. මේක මිනිස්සු වැළඳ ගැනීම. මොකද මිනිස්සු බලනව හැම වෙලේම හාමුදුරු උසාවිවල නඩු කතා කරන්න ලෝයස්ලා අරගෙන යන්නේ. එහෙමයි. සල්ලි දීලා ලෝය කෙනෙක් ගන්නවා. නඩුව කතා කරලා ඉවරුනාට පස්සේ ඒක ඉවරයි නැතනේ. එතන ඉවරයි. බණ කියන ඒවා එහෙම වෙලා බෑ. ඒක අර හාමුදුරු කෙනෙක් සල්ලි දීලා අරගෙන ගිහිල්ලා බණක් කියවනෝ ඒක සමානයි අර ලෝය කෙනෙක් අරගෙන ගිහිල්ලා නඩුව කතා කරලා යන එකට. එහෙම බෑ. දේශනාව ඉවර වුණාම මිනිස්සුන්ට හිතන්න තියෙන්න ඕනේ ඇත්ත නෙමේ හාමුදුරුවෝ කීවේ. බොහොම සරලයි මේවා. මේ ලොකුවට බැරෑරුම්ම හිතන්න තේරුම් ගන්න ඕනේව නෙමෙයි.
මිනිස්සුන්ට අපි කරන වැරද්ද විදිහට පෙන්නලා දෙන්න පුළුවන් නම් උදාහරණයක් විදිහට මම නිරන්තරයෙන් සමාජගත කරන කාරණයක් තමයි වචනය සංවරකම තියෙන්න ඕනේ. එහෙමයි. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. ඔය පුරුදු වෙන්න ඕන ජීවිතේ කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්න. හරි සරලයි. මිනිස්සෙකුට දැන් බලයි මේවත් එක්ක කොහොමද නිවන් දකින්නේ කියලා. එහෙමයි පහන්තර. මේවත් එක්ක තමයි නිවන් දකින්න පුළුවන්. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් නේ අර ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදයේ නඩත්තු වෙන තරමක් නඩත්තු වෙන්නේ වෛරයයි ද්වේෂයයි ක්‍රෝධයයි එක්ක. වෛරය ක්‍රෝධය දේශය පටන් ගන්න වගේවල් වලින් පටන් ගන්න ඒවනේ. මූලිකම වචනයක් තමයි ඔය තෝ කියලා කියන එක. එහෙමයි. ඔය කෙනෙකුට කේන්ති යන්නේ තෝ කියලා බැන්නහමද ඔයා කියලා බැන්නහමද? තෝ කියලා බැන්නා. තෝ කියලා බැන්නා. තෝ කියන එක නොකිය හිටපුවාම ඔයා කිව්වට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කේන්ති යන්නේ. එතකොට ව්‍යාපාදයේ ඇති වෙන්නේ පැහැදිලිද වචනේ තියෙන බරපතලකම? වචනේ තමයි අර සීලය කියන එක කොහොමත් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. නමුත් පින්නතුන් පුරුදු වෙන්න ඕනේ. කටක් කැරලා වචනයක් කියන්න කලින් දෙපාරකට වැඩියෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි අපේ හාමුදුරනේ. ඒ තුලින් ඕන තරම් හිත රිදීම් ඇති වෙන්න පුළුවන්. හිත රිදීම් ගැන කිව්වම අපේ හාමුදුරනේ මම හිතුවා ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහන්නට ඕනේ කියලා සනරාමර සෙවණින්. අපේ ජීවිතේ අනන්තවත් හිත රිදීම් තියෙනවා. අපේ ජීවිතේ අනන්තවත් ප්‍රශ්න අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ වටිනා දුර්ලභ ජීවිතය හැමතිස්සෙම අපි උත්සාහ ගන්නවා යම්කිසි අවඩක් කරගන්න ජීවිතේට අනර්ථවත් දෙයක් කරගන්නට හිතනවා. සමහර වෙලාවට ඔබ හිතනවා ඇති මේ වෙලාවේදී අනේ මගේ ජීවිතේ ප්‍රශ්න එනවා කෙලවරක් නැහැ. මේ ඇති හොඳටම ඇති මං දැන් මගේ ජීවිතේ මට එපා වෙලා තියෙන කියලා. යනවා ඊටාත්ම බරපතල තීරණ වලට අපේ හැමදෙරේ. ඒවා සිය දිවි නසා ගැනීම තරමටම උග්‍ර වෙන්න පුළුවන් නේ. එහෙමයි. යම් කෙනෙකුට අපි හිතමු එවැනි තැනකට අපේ හිතපත් වුණා කියලා. ධර්මය යෝජනා කරන්නේ කොහොමද අපේ හැමදෙරේ මේ වටිනා ජීවිතය අපි ඉදිරියට අරගෙන යන්නේ කොහොමද? සංසාර ජීවිතයේ එවිට ගතවන්නට ඕනේ කොහොමද? මේ පිළිබඳව. ඔය එකටම දැන් දුක නම් දුකට හේතුව හොයන්න එපානේ. එහෙමයි. ප්‍රශ්නෙට හේතුව බලන්න ඕන. ඇත්තටම මිනිස්සුන්ට කලකිරෙන්න දැන් අපි කතා කරන්නේ කලකිරීම අසහනයනේ. එහෙමයි. අපේ මානසිකව අපි වැටෙනවා හැමතිස්සෙම. බලන්න ඕනේ. මොකටද මානසිකව වැටෙන්නේ? මේක ටික ටික ලෙහා ගන්න ඕන. එක පාරම කොහොමද පීඩනය දුරු කරගන්නේ කියන එක කරන්න ගියොත් එහෙම අර ඒකත් පීඩනයක් වෙනවා ඊට පස්සේ. මේ බොහෝම සරලව පටන් ගත්තාම මිනිස්සුන්ට තේරෙනවා ඉස්සරළම ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? පීඩනය හොඳටම වර්ධනය වෙන තැනක් තමයි සැකය කියලා කියන්නේ. එහෙමයි. ඒ පිළිබඳව වෙනම ප්‍රශ්නිකුත් තියෙනවා. නමුත් කමක් නැහැ අපේ ආන්දරනේ. ඔය පීඩනය කොච්චරවත් උග්‍ර වෙන්නේ උදාහරණයක් විදිහට. කවදාවත් අපි ගෙදර ඉන්නකොට අපිට තනියම ගෙදර ඉන්නකොට පීඩනයක් තියෙනවද? නැහැ. දැන් ළමයා විභාග ටික පාස් වෙනවා. විශ්වවිද්‍යාලය යනවා නම් විශ්වවිද්‍යාලය යනවා නැත්තම් වෙන මොකක් හරි පාඨමාලාවක් කරනවා. එතකොට විවාහ වෙනවා. ඊට පස්සේ දරුවෝ හදනවා. අර බලන්න කොතනින්ද පීඩනය පටන් ගත්තේ? පොඩි කාලේ පීඩනයක් නැහැ. ක්‍රමක්‍රමයෙන් ලොකු වෙනවා. ඒ හැම පීඩනයක්ම එන්නේ අපි ගැන හිතලා නෙමෙයි. දැන් විවාහ වෙලා ඉන්න අම්මලාගෙන් තාත්තලාගෙන් මම මේ අහන්නේ ඇත්තටම ජීවිතේ තියෙන ලොකුම බර කවුද? දරුවෝ. ඇත්තටම මේ අම්මලා තාත්තලා අදටත් නැහෙන්නේ ගැහෙන්නේ කවුරු හින්දාද? දරුවෝ වෙනුවෙන්. එතකොට දරුවෝ වෙනුවෙන් නැහෙන ගැහෙන අපි මම මේ ටික තව බොහොම සුළු වෙලාවකින් මේ ටික කියන මේක සම්පූර්ණ කරලා ඉවර වෙලා
ජීවිතේ වැඩිපුරම කේන්තියෙන්නේ කවුරු හින්දාද? දරුවොත් එක්ක තමයි. දැන් අපේ ගෙවල් වල ඉඳගෙන මේ වැඩසටහන අහන අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ එක රැක්වත් තියනවද උදේ උයන්න ඕනේ කියලා හිතාගෙන නිදාගත්ත. සෑහෙන අඩුවෙනේ අපේ ආන්දර. කොච්චර පාන්දර නැගිටින්න ඕනද උයන්න ඕනද? එහෙමයි. ඕක කවද්ද ඉවර වෙන්නේ? කවද්ද ඕක කෙලවර වෙන්නේ? මිනිස්සුන්ට කේන්ති යන්න ගෙදර ඉන්නකොටද පාරවල් දිහා ඉන්නකොටද? ගෙදර ඉන්නකොට කොච්චර කේන්ති යනවද? වැඩිපුරම මිනිස්සු අපි මේකට අපේ අම්මලාම ගමු. එහෙමයි. අම්මලා වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා තියෙන්නේ කාගෙන්ද? ස්වාමියාගේ. ස්වාමියාගේ. කොහෙද පීඩනේ තියෙන්නේ? ගෙදර. එහෙමයි. වැඩිපුරම පාර යන මිනිස්සු බනින්නේ නේ. එතකොට වටපිටාවේ මිනිස්සු බනින්නේ. අර විවාහක ස්වාමි පුරුෂයාගෙන් තමයි වැඩිපුරම පීඩනයට ලක් වෙලා තියෙන්නේ. මොන බැනුම්දනේ කොච්චර තඩි ගහනවද ගෙවල් වල.